මෙයා කවුද? මේක හයින් කියන්නේ not gate එක. මෙයා කවුද? මොකද්ද gate එක? O gate එක. මෙයා කවුද? මේක AND gate එක. මෙයා කවුද? හරි. එහෙනම් මොකද්ද මුලින්ම කරන්න ඕනි? මොකද්ද මුලින්ම කරන්න ඕනි? gate ටික අඳුන ගන්න එක. පැහැදිලිද කියන එක? හරිද? gate වර්ග කීයක් තිබ්බද ඕගොල්ලන්ට? gate කීයක් තිබ්බද ඔක්කොම? කීයද? කීයද? දැන් මතක කරන්න. 5යි. මොනවාද gate වර්ග 5? AND එක, O එක, NOT එක, NAND එකයි, NO එකයි. හරිද? ඕකේ theory තුනක් කිව්වා. මූලික තාර්කික ద్వාර 3යි අපිට තියෙන්නේ, සංයුක්ත තාර්කික ద్వාර 2යි තියෙන්නේ. ඒතර අන්තිමට කිව්ව NAND එක සහ NO එක සංයුක්ත තාර්කික ద్వාර වලට, AND එක O එක, AND එක සහ O එක NOT එක මූලික තාර්කික ద్వාර වලටත් අයිති වෙනවා. හරිද? NAND එකයි NO එකයි සංයුක්ත තාර්කික ద్వාර. හරිද? ඒක හැදෙන විදිහත් අපි ගිය සතියේ කතා කරානේ. හරිද? ගිය සතියේ කතා කරා. පැහැදිලිද? හරි. එතකොට මේ ගේට් ටික නම් කරගන්න සහ ගේට් වල සංකේත ටික ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර මේ විදිහට නම් කරගන්න මුලින්. ඊට පස්සේ තියරි ටික. AND එකේ මොකක්ද වෙනවා කියලා කිව්වේ? ක්‍රියාකාරීත්වය. දැන් මතක් කරගන්න. ಗುಣ වෙනවා. ಗುಣ කරනවා කියලා කිව්වා. O එකේ මොකක්ද වෙනවා කියලා කිව්වේ? එකතු වෙනවා. NOT එකේ මොකක්ද වෙනවා කියලා කිව්වේ? විරුද්ධ දේ. අනුපූරකය. විරුද්ධ දේ. බිඳුව ගියාම එක වෙනවා කිව්වා. එක ගියාම බිඳුව වෙනවා කිව්වා. එයා වෙනස් වෙන්නෙත් නැහැ කියලා කිව්වා. එච්චරමයි ක්‍රියාවලිය වෙනවා කියලා කිව්වා. හරි. එහෙනම් අපි හදමු. මුලින්ම AND ద్వාරය. මුලින්ම මේක ඉන්පුට් කීයක් තියෙනවද ළමයි AND එකට? AND එකට ඉන්පුට් කීයක් දීලා තියෙනවද? ඉන්පුට් කීයක් තියෙනවද? 3ක්. මොනවද 3? A B C. හරි. A B C. AND එකේ මොකද්ද වෙනවා කියලා කිව්වේ? ಗುಣ වෙනවා. ಗುಣ කරනවාට අපි වැඩි කිරීමේ ලකුණද දාන්නේ? නෑ. මොකද්ද තියන්නේ? මොකක්ද තියන්නේ? ඩොට් එකක්. හරිද? හිතක් තියෙනවා. කියලා මම වරහන් දාගන්න කිව්වා. දැන් මේ තුන් දෙනා තනි එක්කෙනෙක් බවට පත් වුණා. ඒකයි අපි වරහන දැම්මේ. හරිද? තනි එක්කෙනෙක්. ඊළඟට යන් මෙන්න මෙතනට. මෙතන තියෙනවා අපිට B එකෙන්. B එකෙන් තමයි පටන් අරන් තියෙන්නේ. B ඇවිල්ලා මෙන්න B ආවා. මේ පැත්තට යනකොට B වලට මොකද වෙන්නේ? B මොකද වෙන්නේ? අනිත් පැත්ත ගහනවා. අනිත් පැත්ත ගහනකොට අපි හඳුන්වන්න අපි දානවා මොකද්ද? B බා එක. මෙතන ඉන්නවා C. C මේ පැත්තට ගියාම මොකද වෙන්නේ? C බා වෙනවා. ඒ කියන්නේ විරුද්ධ දේ වෙනවා කියලා කිව්වා not gate එකකින් යන්න. හරිද? වරහණක් දාගන්න කිව්වේ මොකද ඒ දෙන්න තනි තනියෙන් යන නිසා. මේ හැම එක්කෙනාම තනි තනියෙන් යන්න පටන් ගන්නේ තුන් දෙනාම එකතු වෙලා. දැන් O එක ඇතුලෙන් යන්නේ කවුද? මේ පැත්තේ ඉන්න B O එක ඇතුලෙන් යනවා. මෙහි ඉන්න C O එක ඇතුලෙන් යනවා. කොහොමද යන්නේ? B බා C බා ඔන්න එළියට අපි ගත්තා. මෙයාගේ ලකුණ මොකද්ද? ලකුණ මොකද්ද? එකතු කරනවා. වැඩේ තේරුණාද? තේරුණාද? පැහැදිලිද? හරි. එහෙනම් දැන් මෙයා තනි එක්කෙනෙක් බවට පත් වුණානේ. මෙයා තනි එක්කෙනෙක් බවට පත් වුණා. මෙතනින් එනවා කවුද ළමයි? A. A යනවා මෙහෙම. A යන්නේ තනියෙන්ද නැද්ද? තනියෙන්. එහෙනම් අපි Aව වෙනම ගන්නවා. හරි. A ගත්ත වෙනම. වරහණක් දාගන්න. මේ දෙන්න කොහොමද ඉන්නේ ළමයි? එකට. මේ දෙන්න එකට ඉන්නේ. අපි මේ දෙන්නම මෙහෙම මෙතනට ගමු. B බාධන C බා. මෙයාගේ ලකුණ මොකද්ද? වැඩි කිරීමක් වෙන්නේ එහෙනම් අපි ඩොට් එකක් කියන්නේ. හැබැයි මෙතන පොඩි වෙනසක්. මොකද්ද වෙන්න ඕනි? අපි සම්පූර්ණ වරහන දාද්දී මේ දෙන්නටම පොදුවේ තමයි මෙහෙම දාගන්නේ. දැන් තේරුණාද? හරි. දැන් මේ දෙන්නා මේ සෙට් එකම තනි එකක් බාටපත් වුණා. කාගේ ඇතුලෙන්ද යන්නේ? O එකක් ඇතුලෙන්. මේ පැත්තෙන් එනවා A.B.C. හරිද? එහෙනම් අපි ලියමු. A.B.C වරහන් A B බාධන C බා. හරිද? ඒක මම දාගන්න කිව්වා ලොකු වරහණක් ඇතුලේ. මොකද ඒ දෙන්න තනියෙන් ආපු නිසා. මෙතන තියෙන්නේ O ගේට් එකක්. මොකද වෙන්නේ ළමයි? එකතු වෙනවා. පැහැදිලිද හදපු විදිය. එහෙනම් මේ වගේ ගාණක් දුන්න ගමන් මොකද්ද කරන්න ඕනි? මොකද්ද කරන්න ඕනි? ඉස්සෙල්ලා ගේට් ටික නම් කරගන්න. ගේට් වලින් මොකද්ද වෙන්නේ කියන එක ඔලුවට දාගන්න. දාලා මෙතන අපිට දීලා තියෙන ඉන්පුට් ටික අවුට්පුට් එකට කොහොමද එන්න ඕනේ කියන විදිය ලකුණත් එක්ක තීරණය කරන් යන්න තියෙන්නේ. ඔච්චර. එතකොට මේ හැම එකක්ම මතක තියාගන්න වරහන දාගන්න. ඇයි වරහන දාගන්නේ? ඒ සෙට් එක තනි එකක් බවට පත් වෙන නිසා. පැහැදිලිද?
ඒ සෙට් එක තනි එකක් බවට පත් වෙනවා. ඒතකොට ඒ තනි එක්කෙනා තමයි ඊළඟ ගේට් එක ඇතුලෙන් යන්නේ. දැන් මෙතනින් එන්නේ ඒ. හැබැයි මෙයාගෙන් එළියට යන්නේ මේ තුන් දෙනාම. වැඩේ තේරුණාද? දැන් මෙතන මොකක්ද උනේ? මේ දෙන්න මෙයාගේ ඇතුලෙන් යනවා. හැබැයි මේ පැත්තෙන් එන්නේ තනි එක්කෙනෙක්. හරිද? ඒ සෙට් එක මොකක් වෙනවද? තනි එක්කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒතර මේ තනි එක්කෙනා තමයි මේක ඇතුලෙන් මෙහෙම එළියට එන්නේ. ඒකයි අපි මේ දෙන්නව වෙනමම ගත්තේ. පැහැදිලිද?